අයිබෝවන් දරුවනේ අරුණාලු සිප්සල YouTube නාලිකාවට ඔයාලා අදත් මම ආදරෙන් පිළිගන්නවා. ඔයාලට අද මම කතා කරන්න සූදානම් සිංහල සාහිත්‍ය පොතේ පාඩම් වල මූලික තොරතුරු. මේ තොරතුරු ඔයාලට තුන්වෙනි පේපර් එකේ සාහිත්‍ය පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට එන කෙටි ප්‍රශ්න 10ට ලකුණු 20ක් තියෙනවා. වගේම දෙවෙනි ප්‍රශ්නයට එන ඡේද පහට. මේ දෙකටම අදාළයි මේක. ඒ නිසා ඔයාලා මේ තොරතුරු හරියට අහගෙන දැනගෙන විභාගය සඳහා සූදානම් වෙන්න. විශේෂයෙන්ම 10 11 දරුවන්ට ඉතාම වැදගත්. දැන් ඉඳන්ම මේ පාඩම් පිළිබඳ හොඳ දැනුමකින් යුක්තව ඔයාලා ඉන්නට ඕන. සිංහල විෂයට ඒ සාමර්ථය ගන්නට. ඒ නිසා මේ මූලික තොරතුරු කියන්නේ පාඩම හා සම්බන්ධව කතුවරයා යුගය ඒ කාලේ රජතුමාට තියෙන අන්වර්ථනාම ඒ කාලේ ලියුණු පොත් ආදී මේ තොරතුරු මම එකිනෙක පැහැදිලි කරන්න සූදානම්. ඉතින් අපට සිංහල සාහිත්‍ය සංග්‍රහයේ තියෙන පාඩම් වලින් පාඩම් වලට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන යුග හතරක්. ප්‍රධාන පාඩම් වලට සම්බන්ධ වෙන ප්‍රධාන යුග හතරයි තියෙන්නේ. ඒ යුග හතර තමයි එකක් පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ. පොළොන්නරු යුගය, දඹදෙණිය යුගය, කුරුණෑගල යුගය සහ කෝට්ටේ යුගය. විතර මතක තියාගන්න. කුරුණෑගල යුගය, පොළොන්නරු යුගය, දඹදෙණිය යුගය, කුරුණෑගල යුගය, කෝට්ටේ. පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ. මේ විදිහම මතක තියාගන්න. ඒක ලේසියෙන් කරුණු ග්‍රහණය කරන්න පුළුවන්. පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ. පොළොන්නරු යුගයේ, දඹදෙණිය යුගයේ, කුරුණෑගල යුගයේ, කෝට්ටේ. එතකොට මේ යුග හතර මේ පිළිවෙලට මතක තියෙනවා නම් මම දරුවන්ට මම කියලා දෙනවා යුග හතරට සම්බන්ධව තොරතුරු ගන්න කොහොමද කියන එක. යුග හතර නැවත මතක තියාගන්න. පොළොන්නරු යුගයේ, දඹදෙණිය යුගයේ, කුරුණෑගල යුගයේ, කෝට්ටේ යුගයේ. පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ. මේ විදියෙන්ම මේ යුග හතර මතක තියාගන්න. ඒක එච්චර අමාරු කාර්යයක් නෙවෙයි. පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ. මේ යුග හතරෙම පුතේ ඉන්නේ රජවරු පරාක්‍රමබාහු රජුරු. තේරගෙම පරාක්‍රමබාහුලා ඉන්නේ. ඒ නිසා මම පුතාලට මතකයි පරාක්‍රමබාහුලා ඉන්නේ. පරාක්‍රමබාහුලා 1 2 4 6. 1 2 4 6. පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ. 1 2 4 6. පොළොන්නරුවේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමා. පොළොන්නරුවේ රජතුමා තමයි පළවෙනි පරාක්‍රමබාහු රජතුමා. ඒ වගේම දඹදෙණියේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. කුරුණෑගල යුගයේ හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා. කෝට්ටේ යුගයේ හයවෙනි පරාක්‍රමබාහු රජතුමා. 1 2 4 6. පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ. එතකොට මේ රජවරුන් ඔය විදිහට මතක තියාගත්තාම ඊළඟට අපිට රජවරුන්ගේ අන්වර්ථ නාම මතක තියාගන්න ඕන. පොළොන්නරු යුගයේ රජුරවන්ට ඒ කියන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජුරවන්ට අන්වර්ථ නාමයක් නැහැ. ඊළඟට එන්නේ දඹදෙණි රජුරෝ. දඹදෙණි රජුරෝ දෙවෙනි පරාක්‍රමබාහු රජුරෝ. දෙවෙනි පරාක්‍රමබාහු රජුරවන්ට තියෙන අන්වර්ථ නාමය වල අහලා තියෙනවා. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත. සිරුම් කාලයට අයත් කලිකාල. සාහිත්‍ය පිළිබඳව සර්වඥ සියලු දේ දත් පණ්ඩිතෙක් උගතෙක්. සියලු කාලයට අයත් සාහිත්‍ය පිළිබඳව සියලු දේ දත් උගතෙක් කියන අන්වර්ථ නාමය තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජුණන් තියෙන්නේ. එතකොට ඉතින් හතරවෙනි පරාක්‍රමබාහු රජුණන් නැත්නම් කුරුණෑගල රජුණන් තියෙන අන්වර්ථ නාමය මෙතනින්ම ගත්ත හැකි. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත කියන නමම එහා පැත්තට පයින්නවා හතරවෙනි පරාක්‍රමබාහු රජුණන්ට පණ්ඩිත පරාක්‍රම. හතරවෙනි පරාක්‍රමබාහු රජුණන්ගේ අන්වර්ථ නාමය තමයි පණ්ඩිත පරාක්‍රමබාහු. එතකොට දෙවෙනි පරාක්‍රමබාහු රජුරෝ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත. මේ පණ්ඩිත කියන නම මෙතෙන් එනවා පණ්ඩිත පරාක්‍රමබාහු. කෝට්ටේ යුගයේ රජුණන්ට සිරිපැරකුම්. දැන් අන්වර්ථ නාම තුන මතක ඇති. ආයි නැවත බලා ගන්න, අහගන්න. දඹදිව යුගයේ දෙවෙනි පරාක්‍රමබාහු රජුරවන්ට කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත.
ඒ පණ්ඩිත කියන නම එහා පැත්තට යනවා. කුරුණෑගලුගේ රජුන්ට පණ්ඩිත පරාක්‍රම බහු. කෝට්ටියුගේ රජුන්ට සිරි පැරකුම්. ඒවල මේ යුග හතරට සම්බන්ධ පාඩම් පිළිබඳව මම කතා කරනවා. යුග හතරට සම්බන්ධ පාඩම් පුතේ ඔයාලට මතකයි පොළොන්නරු යුගයට සම්බන්ධ පාඩමක් අපිට තියෙනවා අමාවතුරේ. අමාවතුරේ ග්‍රන්ථයෙන් ගත්ත පාඩම තමයි අඟුල්මල් දමනය. අඟුල්මල් දමනය. ඊළඟට දඹදිව යුගයට සම්බන්ධ පාඩම තමයි අපිට උග්ගසේන කතාව. උග්ගසේනගේ සිටුවතුගේ කතාවක් තුල. එතකොට ඒ පාඩම ගත්තේ සද්ධර්ම රත්නාවලියෙන්. ඊළඟට කුරුණෑගල යුගයට සම්බන්ධ පාඩම තමයි සතර කම්මන්ත්‍රණය. සතර කම්මන්ත්‍රණය ජාතක කතා පොතෙන් උටාගත්තේ. ජාතක කතා පොතේ උම්මංග ජාතක කතාවෙන්. ඒතකොට එහෙමත් කිය හැකි තව උම්මංග ජාතක කතා පොත කියලා පොතක් කුරුණෑගල යුගයේ වෙනමත් ලියලා තිබුණා. ජාතක කතා පොත ලියවෙන්නට පෙර උම්මංග ජාතක කතා පොත කියලා පොතක් කුරුණෑගල යුගයේ වෙනම ලියලා තිබුණා. එතකොට උම්මංග ජාතක කතා පොතෙන් ගත්තා කිව්වත් හරි සතර කම්මන්ත්‍රණය. සතර කම්මන්ත්‍රණය උපුටාගත්ත පොත මොකක්ද කියලා ඇහුවොත් එහෙම ජාතක කතා පොත් වහන්සේ එහෙම නැත්නම් උම්මංග ජාතක කතා පොත. ඊළඟට කෝට්ටේ යුගයෙන් පාඩම් තුනක් තියෙනවා. මොනවද පාඩම් තුන මෙනෙහි කරලා බලන්න. කෝට්ටේ යුගයෙන් තියෙනවා අපිට ගුත්තිල වෙනනද පාඩම. ගුත්තිල කාව්‍ය සංග්‍රහය. ඊළඟට හංස සංදේශයෙන් කෑරගලේ වැජබෙයි මේ ලෙසින් සිට. ඊට පස්සේ මග විසිතුරු සැලවිහිණි සංදේශයෙන් මග විසිතුරු. මේ පාඩම් තුනම අපිට කෝට්ටේ යුගයෙන් හම්බෙන්නේ. ගුත්තිල වෙනනද කෑරගලේ වැජබෙයි මේ ලෙසින් සිට මග විසිතුරු. ඔන්න ඔය පාඩම් ටික තමයි යුග වලට සම්බන්ධ. ඊට අමතරව අපිට අනුරාධපුර යුගයෙන් ජනකවිය හා සම්බන්ධව ඉතිහාසයට කතා කරනකොට අපි එහෙම ඈතට යනවා. ඒවට විශේෂ යුග විදිහට අපි ගන්නෙ නෑ. අර විශේෂ යුග විදිහට තියෙන්නේ පොළොන්නරුවෙන් අමාවතුරෙන් අඟුල්මල් දමනය, දඹදෙණියෙන් සද්ධර්ම රත්නාවලියෙන් උග්ගසේන කතාව, ඒ වගේම කුරුණෑගල යුගයේ ජාතක කතා පොතෙන් එහෙම නැත්නම් උම්මංග ජාතක කතා පොතෙන් සතර කම්මන්ත්‍රණය, කෝට්ටේ යුගයෙන් ගුත්තිල කාව්‍ය ගුත්තිල වෙන්නද ගුත්තිල කාව්‍ය පොතෙන් හංස සංදේශයෙන් කෑරගලේ වැජබෙයි මේ ලෙසින් සිට. ඒ වගේම තමයි සැලෙහි සංදේශයෙන් මග විසිතුරු. මෙන්න මේ පාඩම් ටිකට අදාළ යුග තමයි ඔය තියෙන්නේ. මම දැන් එකිනෙක ඔබට වගේ මේ කරුණු දහනය වෙන විදියට කරුණු සාකච්ඡා කරනවා බහගන්න. අවශ්‍ය නම් පොතක් අරගෙන ලියා ගන්න පුළුවන්. මේක අහගෙන ඉඳලා මතක තියාගන්න පුළුවන්. පුතේ පොළොන්නරු යුගයේ අපට සම්බන්ධ අඟුල්මල් දමනය අමාවතුරෙන් තමයි උපුටාගත්තේ. අඟුල්මල් දමනය අමාවතුරෙන් ලංකාවේ ප්‍රථම එක බුදු ගුණය කර්මය ලියන ලද ප්‍රථම දහම් ග්‍රන්ථය අමාවතුර. අමාවතුරේ තියෙන බුදු ගුණය තමයි පුරුෂ ධම්ම සාර්ථි බුදු ගුණය. ලංකාවේ එක බුදු ගුණය කර්මය ලියන ලද ප්‍රථම දහම් ග්‍රන්ථය මොකක්ද කියලා කෙටි ප්‍රශ්න වලට ඇහුවොත් එහෙම අමාවතුර. එළිවි ගුරුළුගොමි පණිවරයා. අමාවතුර කියනගේ අර්ථය අමූර්තය නැමැති ජලය අමාවතුර දෙවියන්ගේ පානය අමාවතුර. මේ අමාවතුර ග්‍රන්ථය හැබැයිම අමාවතුරක් තමයි. ඒ තරම් වටිනා පොතක්. පොත පිළිබඳව අගය කිරීමට මම යන්නේ. අපිට නිදහස තිබුණු අවස්ථාවක අපි මේ පිළිබඳව කතා කරමු. ඊට අමතරව ගුරුළුගොමි පඬිවරයාගේ තවත් පොතක් තියෙනවා. පොළොන්නරු යුගයේ ලියවෙන ධර්ම ප්‍රදීපිකාව. දහම් පාන. ඒකේ අර්ථය දහම් පාන. ධර්මයට පහනක් වගේ තමයි ධර්ම ප්‍රදීපිකාව. මේ පොත් දෙකම ලියන්නේ ගුරුළුගොමි පඬිවරයා. ඉස්සරෝම ලියන පොත ධර්ම ප්‍රදීපිකාව, දෙවෙනි ලියන්නේ අමාවතුර. මිට අමතරව පොළොන්නරු යුගයේ පිළිබඳව අපි දැනගත යුතු විශේෂ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ලංකාවේ නවරාදි බුදුගුණ සියල්ලම අරබයා. ලියන ලද පොතක් ලියවෙන්නේ පොළොන්නරු යුගයේ. නවරාදි බුදුගුණ සියල්ල අරබයා ලියන ලද පොත. බුත්සරණ.
විද්‍යා චක්‍රවර්ති පඬිවරයාගේ බුත්සරණ ග්‍රන්ථය බුදු පියාණන් වහන්සේගේ නවරහත් බුදුගුණ සියල්ල සම්බන්ධ කරලා ලියලා තියෙනවා. එහෙනම් මේවා විභාගෙට කිරිපස්න වලට එනවා. ඒවා මතක තියාගන්න. ඊළඟට පොළොන්නරු යුගය හා සම්බන්ධව ගුරුගෝවින්ද පඬිවරයාගේ පොත් දෙකක් යයි සැලකෙනවා ධම්සරණ සහ සංඝසරණ. බුත්සරණ, ධම්සරණ, සංඝසරණ. දේශී මතක තියාගන්න. ත්‍රිවිධ රත්නය. බුත්සරණ, ධම්සරණ, සංඝසරණ. ඊට අමතරව පොළොන්නරු යුගයේ ලියන ව්‍යාකරණ ග්‍රන්ථයක් තියෙනවා. මොග්ගල්ලාන ව්‍යාකරණ ග්‍රන්ථය. මොග්ගල්ලාන ව්‍යාකරණ ග්‍රන්ථය පොළොන්නරු යුගයේම ලියන ලද ග්‍රන්ථයක්. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රථම ගී කාව්‍ය දෙක. ලංකාවේ ප්‍රථම ගී කාව්‍ය දෙක. ජාතක කතාවකින් ලියන ගී කාව්‍ය දෙක. සිව්පදාරේ ගී කාව්‍ය දෙක. මුවදෙව් දාවත සහ සසදාවත. පොළොන්නරු යුගයේ ලියන ගී කාව්‍ය දෙක. මුවදෙව් දාවත මකාදේව ජාතකයෙන් ලියවෙන්නේ. සසදාවත සස ජාතක කතාවේ. ඒ සමය පුතාලා ඔය පොළොන්නරු යුගයේ ලියවෙන ග්‍රන්ථ කතුවරු ඒ වගේම තමයි පොළොන්නරු යුගයේ විශේෂත්වය රජතුමා මේවා මතක තියාගන්න. ඊළඟට මම කියලා දෙනවා ඔබට දඹදිව යුගය පිළිබඳව. දඹදිව යුගයේ රජතුමා තමයි ඔයාලා දන්නවා දැන් මේකට පොළොන්නරුවේ දඹදෙණිය දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. කලිකාලේ සාහිත්‍ය සර්වඥ පඬිත දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. මෙතුමා සිටිය කාලේ ගද්‍ය සාහිත්‍යයට පුදුම කැපවීමක් කළේ. මොකද රජුරෝ පොත් ලියුවා. රජුරෝ දෙවෙනි පරාක්‍රමබාහු රජුරෝ ලියුව පොත් තමයි කෞසිලුමින. කෞසිලුමින. මේක ලංකාවේ ලියන දෙවෙනි මහා කාව්‍ය ග්‍රන්ථය. ප්‍රථම එක අනුරාධපුරයේ ශ්‍රීවත්සලකර. දෙවෙනි එක තමයි කෞසිලුමින. කෞසිලුමින කාගේ පොතක්ද? දෙවෙනි පරාක්‍රමබාහු රජුගේ පොතක්. දෙවෙනි පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් විසුද්ධි මාර්ග සම්ණය කියලා පොතකුල් ලියලා තියෙනවා. ඒකට බලන්න පුතේ රජවරු ඒ කාලේ රට පාලනය කළා විතරක් නෙමෙයි. රජවරු සාහිත්‍යයට පුදුම ලැබිකමක් දැක්ුවේ. මේ රජතුමා කොයිතරම් සාහිත්‍යයට ලැබිකමක් දැක්වුවාද කියලා කියනවනම් රජතුමාගේ මාලිගාව අභියස වෙනම නාට්‍යාගාරයක් හදාගෙන නාට්‍ය බලලා තියෙනවා හැම හවසකම වගේ. විශ්වත් එක්කලා ගිහිල්ලා. ඒ තරම් කලාවට ලැබී. ඒ නිසාම ওই යුගය ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණ යුගය වෙනවා. ලංකාවේ ඇහුවොත් ඔයාලගෙන් ලංකාවේ ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණ යුගය මොකක්ද කියලා? දඹදිව යුගය. එහෙම නැත්නම් දඹදිව යුගයට කියන අන්වර්ථ නාමය මොකක්ද කියලා ඇහුවොත් ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණ යුගය. ඇයි ඒක ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණ යුගය එන්නේ? ගද්‍ය පොත් විශේෂයෙන්ම පූජාවලිය සද්ධර්ම රත්නාවලිය කියන මාහිගේ පොත් දෙක ලියන්නේ ওই කාලේ. සද්ධර්ම රත්නාවලිය ඒ වගේම පූජාවලිය සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමියන්ගේ ඒ වගේම පූජාවලිය බුද්ධ පුත්‍ර හිමියන්ගේ මේ පොත් දෙකම ලියවෙන්නේ පුතේ දඹදිව කාලේ. එතකොට මේ පොත් බණ කතා පොත්. මේ පොත්වල තියෙන බණ කතා රීතිය. පොත කියවෙනට ලයන්විත රීතියෙන් කියන්නේ. ඉස්සර කාලේ විශේෂයෙන්ම මළගෙවල් වල ඒ වගේම කමත් වල ඒ වගේම ගමන් බිමන් යනකොට අම්බලම් වල මේ පොත් කියවනවා. ওই බණ කතා තාලයට අනුව. ඒ නිසා මේ පොත් ඉතා වැදගත්. ඊළඟට දඹදිව යුගයේ ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණ යුගයේ ලියවුණු මාහැගි ග්‍රන්ථ තව තියෙනවා. ග්‍රන්ථ මතක තියාගන්න. ඒ කාලේ ලියවුණු ග්‍රන්ථ ඔයාලගේ මතකයට නගා ගන්න. විශේෂයෙන්ම සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමියන්ගේ. ඊළඟට පූජාවලිය බුද්ධ පුත්‍ර හිමියන්ගේ. බුද්ධ පුත්‍ර හිමියන්ගේ තව පොත් දෙකක් තියෙනවා. යෝගාර්ණව සහ ප්‍රයෝග රත්නාවලිය. වේද පොත් දෙකක්. යෝගාර්ණව සහ ප්‍රයෝග රත්නාවලිය. ඊළඟට කෞසිලුමින සහ විසුද්ධි මාර්ග සම්ණය. කෞසිලුමින සහ විසුද්ධි මාර්ග සම්ණය. මේ වගේ පොත් ගණනාවක්
දඹදිව යුගයේ එළිය වෙනවා. මේ තොරතුරු වලට මතක තියෙන්න ඕන. සද්ධර්ම රත්නාවලියේ කතා කීයක්ද තියෙන්නේ? සද්ධර්ම රත්නාවලියේ කතා පුතේ තියෙනවා 300ක්. හරි ලේසි මතක තියාගන්න. සද්ධර්ම රත්නාවලිය පිළිබඳව තොරතුරු ගන්නකොට මතක තියාගන්න මෙහෙම සද්ධර්ම රත්නාවලිය ධර්ම ඔය ද શબ્දෙන් තොරතුරු කීපයක්ම ගත්තා. ද શબ્දේ දඹදිව කාලේ ධර්මසේන හිමියන්ගේ ධම්මපදට්ට කතාපොත කියන මූලස කෘතිය උපයෝග කරන තමයි මේක ලියවෙන්නේ. බලන්න සද්ධර්ම ධර්ම ද શબ્දෙන් ගත්ත එක තොරතුරු තුනයි. සද්ධර්ම රත්නාවලියේ ද ධර්මසේන හිමියන්ගේ දඹදිව කාලේ ධම්මපදට්ට කතාපොත ඇසුරෙන් තමයි මේ පොත ලියවෙන්නේ. තව එකක් ගත්ත හැකි ධර්ම කියනට අකුරු 3යි තියෙන්නේ. මේ සද්ධර්ම රත්නාවලියේ කතා 300ක් තියෙන්නේ. 3.2 එකතු කරන්න. ධර්ම කියනට අකුරු 3යි 3.2 එකතු කරන්න කතා 300ක් තියෙනවා සද්ධර්ම රත්නාවලියේ. මොකද දයන්නෙන් ඔයාලට කරුණු 4ක් ගත්ත හැකි. දඹදිව යුගය කියලා කියන්න. මතකෙද ගන්න දඹදිව යුගය කියලා. දඹදිව යුගයේ ධර්මසේන හිමියන්ගේ පොතක් සද්ධර්ම රත්නාවලිය ධම්මපදට කතාපොත ඇසුරෙන් ලියවෙන්නේ. ධර්ම කියනකොට අකුරු 3යි 3.2ක් දාන්න කතා 300යි මේක තියෙන්නේ. කතා 300න් 256 වෙනි කතාව තමයි අපිට තියෙන උග්ගසේන කතාව. 256 වෙනි කතාව. අපූර්ව කතාවක්. මේ කතාව මං ඉදිරියේදී වලට රස වින්දනය කරලා දෙන්නම්. මේක ඒ තරම්ම ලෙන්ගතු ආදරණීය කතාවක්. උග්ගසේන සිටු පුත්‍රයාගේ ජීවිතය පිළිබඳව ඒ වගේම තමයි විද්වත් දියණියගේ ජීවිතය පිළිබඳව තියෙන මේ රසබර කතාව. ඔයාලා ඇහුවොත් එහෙම රස වින්දනය කළොත් එහෙම ඒ තරම් ජීවමාන යථාර්ථවාදී විදිහට චරිත නිරූපණය කරන ඊට සංවේදීව අපිට දැනෙන හිතෙන රසාලිත පොතක් මේක. කතාවක්. මේ කතාව අපි රස වින්දනය කරමු. පස්සේ වෙලාවක YouTube එකෙන් මම රස වින්දනය කළා මම දාන්නම්. ඉතින් අපි මේ යුග පිළිබඳ තොරතුරු කතා කරමු. ඊළඟට මම කුරුණෑගල යුගයට ප්‍රවිෂ්ඨ වෙනවා. කුරුණෑගල යුගයේ රජුරෝ ඔයාලට දැනනවා මතකයි. යුග 4යිනේ. පොළොන්නරුව දඹදිවේ කුරුණෑගල කෝට්ටේ 1 2 4 හතරවෙනි පරක්කම බව රජතුමා. හතරවෙනි පරක්කම බව රජතුමාගේ අන්වර්ථ නාමය දන්නවා අපි. දඹදිව යුගයේ කලිකාල සාහිත්‍ය සාරඥ පණ්ඩිත කියන නම එහාට යනවා පණ්ඩිත පරක්කම බව. කුරුණෑගල යුගයේ රජුරෝ කවුද? පණ්ඩිත පරක්කම බව රජතුමා. ඒ කාලේ සම්බන්ධ පාඩම තමයි අපි සතර කම්මන්ත්‍රණය. සතර කියන්නේ හතරක්, කම් කියන්නේ කම්මයි, මන්ත්‍රණය කියන්නේ රහස සාකච්ඡාව. කම් හතරකට ඇහෙන රහස. කාගේද මේ කම් හතර? ඔයාලා දන්නවා කේවට බමුණා චූලි බ්‍රහ්මදත්ත රජු එක්කන් ගියා මගුල් සල් උයනට. ඒ සල් උයනදී අර දඹදිව රාජ්‍යසිය අල්ල ගන්න උපක්‍රමයේ කතා කළා. ආන්ගේ රහස තමයි මේ කතා කරන්නේ. දැන් වචන මේ මාතෘකාවේ තියෙන අදහස සතර කම්මන්ත්‍රණය. කාවේද කම් හතර? චූලි බ්‍රහ්මදත්ත රජුන්ගේ සහ කේවට බමුණාගේ. ඒ කම් හතර විතරක් ඇහෙන විදිහට කරපු රහස් කියන අර්ථයෙන් තමයි සතර කම්මන්ත්‍රණය උනේ. ඒක පස්සේ ගිරවයි කණ්ඩ ගිය වෙනම කතාවක්. සතර කම්මන්ත්‍රණය උපුටාගත්තේ කොයි පොතෙන්ද කියලා ඇහුවොත් 550 ජාතක කතා පොතෙන්. එහෙම නැත්නම් උම්මංග ජාතක කතා පොතෙන්. 550 ජාතක කතා පොතෙන්. එහෙම නැත්නම් උම්මංග ජාතක පොතෙන්. 550 ජාතක කතා පොතේ ලියවෙන්නේ කුරුණෑගල යුගයේ ඇත්කඳ විහාරේ. ඔයාලා කුරුණෑගල අවට ළමයි නම් මේක දන්නවා. එහෙම නැත්නම් අහගන්න කුරුණෑගල යුගයේ රජුරෝ හිටියේ හතරවෙනි පරක්කම බහු රජුරෝ හිටියේ දැනට පළාත් සභා ඇමතිවරු හිමි ඉන්න ඒ භූමි ප්‍රදේශේ. ඒ වලහලා තියෙනවා කුරුණෑගල මාලිගා පිට්ටනිය කියලා එකක්. ඒ මාලිගා පිට්ටනිය මාලිගාවට අයිති පිට්ටනිය තමයි. ඒ නමින්ම තමයි ඒක තාම යන්නේ. වගේම තමයි ওই කාලේ ජාතක කතා පොත ලියවෙන්නේ නුවර පාරේ තියෙනවා ඇත්තුන්ගේ රූප අඹපු බිත්තිවල ඇත්තුන්ගේ රූප අඹපු විහාරයක්. අනේ විහාරේ තමයි මේ ග්‍රන්ථ රත්නයේ දීවලා තියෙන්නේ.
ලියලා තියෙන්නේ බහුකර්තෘ මණ්ඩලයක් මගින්. එක්කෙනෙක් නෙමෙයි ලියලා තියෙන්නේ. බොහෝ දෙනෙක් බුද්ධි මණ්ඩලයක් එකතු වෙලා ඒ බුද්ධි මණ්ඩලය තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඒ පොත නිකම්ම ලියුනේ නෑ. ඒ කාලේ මේ කොටත් කටකතා වලින් තමයි ජාතක කතා ඇවිල්ලා තියෙන්නේ. මතකයෙන් තියෙන මේ ජාතක කතා අමතක වෙන නිසා ඒ කාලේ හිටිය බුද්ධමත් ඇමතිවරේ පරාක්‍රම ඇමති කියන ඇමතිවරයා වැරදියට මේක ගන්න එපා. හුඟක් ළමයි පිළිතුරු වලට ලියන්නේ ජාතක කතා පොත ලියන්න ආරාධනය කළේ කවුද කියලා වීරසිංහ පතිරාජ ඇමතිවරයා කියලා. නෑ පුතේ වීරසිංහ පතිරාජ ඇමතිවරයා නෙමෙයි. වීරසිංහ පතිරාජ ඇමතිවරයා ඒකට උදව් දුන්නා. අනුග්‍රහය දක්වුවා. හැබැයි ආරාධනය පරාක්‍රම ඇමතිගේ. පරාක්‍රම ඇමතිගේ ආරාධනයෙන් බුද්ධි මණ්ඩලය විසින් ඔය කියන ඇත්කන්ද විහාරේ නම් තමයි මේ පොත ග්‍රන්ථාරූඪ කළේ. මේ පොතේ කතා 547යි. නමුත් කියන්නේ 550 ජාතක කතා පොත කියලා. ඒකට 550 ජාතක කතා පොත කියන්නේ හේතුව පූර්ණ සංඛ්‍යාවක් ලෙස කියන්න පහසු නිසා තමයි 550 කියලා ගන්නෙ. මේ ජාතක කතා පොතේ ජාතක කතා පොත් වහන්සේගේ ප්‍රථම කතාව. අපන්නක ජාතක කතාව. අපන්නක ජාතක කතාව. ඊළඟට මේකේ අන්තිම කතාව වෙස්සන්තර ජාතක කතාව. දිගම කතාව උම්මග්ග ජාතක කතාව. ජාතක කතා පොතේ ප්‍රථම එක අපන්නක ජාතක කතාව. අවසන් මේක වෙස්සන්තර ජාතක කතාව. දිගම එක උම්මග්ග ජාතක කතාව. ඉතින් මේ ජාතක කතා පොතේ තියෙන දිගම කතාවෙන් තමයි අපිට නියමිත සතර කම්මන්ත්‍රණය පාඩම අරන් තියෙන්නේ. ඊට අමතරව කුරුණෑගල යුගයේ විශේෂ කරුණු කාරණා කීපයක්ම කතා කරන්න තියෙනවා. මේ කාලේ ලියවුණු ග්‍රන්ථ ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද තුන්වෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නෙට මේවා විභාගයට අහනවා. ග්‍රන්ථ නාමාවලිය. ග්‍රන්ථ නාමාවලිය අපි මතක තියාගමු. පුතේ ජාතක කතා පොත ලියවෙන්නට පෙර ජාතක කතා පොත ලියවෙන්නට පෙර වෙස්සන්තර ජාතක කතා පොතයි උම්මග්ග ජාතක කතා පොතයි ලියවිලා තිබුණේ. ජාතක කතා පොත ලියවෙන්නට පෙර වෙස්සන්තර ජාතක කතා පොතයි උම්මග්ග ජාතක කතා පොතයි ලියවිලා තිබුණේ. වෙස්සන්තර ජාතක කතා පොතේ කතු අඥාතයි. හැබැයි උම්මග්ග ජාතක කතා පොත ලියලා තියෙන්නේ වීරසිංහ පතිරාජ ඇමතිවරයා. වීරසිංහ පතිරාජ කියන ඇමතිවරයා ජාතක කතා පොත ලියන්න අනුග්‍රහය දක්වන්නේ. අනේ ඇමතිවරයා තමයි උම්මග්ග ජාතක කතා පොත ලියලා තියෙන්නේ. මේ පොත හොයාගෙන බලන්න කියවන්න අවස්ථාවක් නැතත් අඩුම තරමින් බලලා තියන්න. මේ ඊළඟට දැන් අපි පොත් ගමු. වෙස්සන්තර ජාතක කතා පොත, උම්මග්ග ජාතක කතා පොත, ඊළඟට ජාතක කතා පොත. ජාතක කතා පොතේ කතුවරයා ඔයාලා මේකට දන්නවා බහුකර්තෘ මණ්ඩලයක්. බහුකර්තෘ මණ්ඩලය තමයි ජාතක කතා පොත ලියවන්නේ. ඉන්දියාවෙන් පැමිණි මහා සොලිසාමි හිමි නම ඇතුළු බුද්ධි මණ්ඩලය තමයි මේක ලියන්නේ. අපි පිළිතුරු ලියනකොට බුද්ධි මණ්ඩලයක් විසින් නැත්නම් බහුකර්තෘ මණ්ඩලයක් විසින් කියලා ලියපුවම ඇති. ඒකවල පොත් තුනයි. ආයිත් අපි පොත් තුන කියවමු බලන්න. වෙස්සන්තර ජාතක කතා පොත, උම්මග්ග ජාතක කතා පොත, වීරසිංහ පතිරාජ ඇමතිවරයාගේ ජාතක කතා පොත. ජාතක කතා පොතේ කර්තෘ කවුද කියලා අහුවොත් බහුකර්තෘ මණ්ඩලයක්. ඊට අමතරව පුතේ විල් ගම්මුල සංඝරාජ හිමි, විල් ගම්මුල සංඝරාජ හිමි වියන් අල්ලා යන විල් ගම්මුල සංඝරාජ හිමියන්ගේ පොත් තුනක් තියෙනවා. මොනවාද පොත් තුන? සඳකිඳුරු දාකව. සඳකිඳුරු දාකව කියන්නේ ලංකාවේ ප්‍රථම ජාතක කතාවකින් ලියන ප්‍රථම සිව්පදාරි කාව්‍ය සංග්‍රහය. ලංකාවේ ජාතක කතාවකින් ලියවෙන ප්‍රථම සිව්පදාරි කාව්‍ය සංග්‍රහය තමයි සඳකිඳුරු දාකව. සඳකිඳුරු දාකවේ කවි 434යි. සඳකිඳුරු දාකවේ කවි 434යි විල්ගමුල සංඝරාජ හාමුදුරුවන්ගේ. එතකොට මෙතනම මම කතා කරන්නම් ලංකාවේ අන්තිම ජාතක කතාවකින් ලියවෙන සිව්පදාරි කාව්‍ය සංග්‍රහය. ඒක උදේ කුසදාකව. කුසදාකව. ඒක ලියවෙන්නේ සීතාවක යුගයේ අලගිය වන්න මුකේතුමා. සීතාවක යුගයේ අලගිය වන්න මුකේතුමා. ලංකාවේ ප්‍රථම ජාතක කතාවකින් ලියවෙන සිව්පදාරි කාව්‍ය සංග්‍රහය මොකක්ද කියලා අහුවොත් එහෙම ඔයාලට මතක තියෙනවා දැන් සඳකිඳුරු දාකව. අවසන් එක තමයි කුසදාකව. එහෙනම් දැන් ආයි නැවතත් අපි අහමු කුරුණෑගලුගේ පොත්
මුලටම කියවපුවම වෙස්සන්තර ජාතක කතාපොත, උම්මංග ජාතක කතාපොත, ජාතක කතාපොත, සඳකිඳුරුදා කව, මේ විල්ගම්මුල සංඝරාජ හිමියන් විසින්ම ලියන තවත් පොත් දෙකක් තියෙනවා. සඳකිඳුරුදා කව සිංහල බෝධි වංශය සහ අනාගත වංශය. සඳකිඳුරුදා කව සිංහල බෝධි වංශය, අනාගත වංශය. මේ පොත් තුනම ලිව්වේ විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවෝ. නැවතත් අපි ආපස්සට මෙනෙහි කරලා බලමු. පොත් 6 වෙස්සන්තර ජාතක කතාපොත, උම්මංග ජාතක කතාපොත, වීරසිංහ පතිරාජ ඇමතිවරයාගේ ජාතක කතාපොත, බහුකතෘ මණ්ඩලයක්. ඊළඟ විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවන්ගේ සඳකිඳුරුදා කව. සිංහල බෝධි වංශය, අනාගත වංශය. ඊට පස්සේ පරාක්‍රමවේදී පොතක් ලියනවා සිංහල තූප වංශය. පරාක්‍රමවේදීගේ පොත තමයි සිංහල තූප වංශය. මම පුතාලායි නැවතත් බලමු පොත් 7 මතකයෙන් කියන්න. වෙස්සන්තර ජාතක කතාපොත, උම්මංග ජාතක කතාපොත, වීරසිංහ පතිරාජ ඇමතිවරයාගේ ජාතක කතාපොත, බහුකතෘ මණ්ඩලයක්. ඊටමතරව විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවන්ගේ පොත් 3යි. ඒ පොත් 3 තමයි සඳකිඳුරුදා කව, සිංහල බෝධි වංශය, අනාගත වංශය. පරාක්‍රමවේදීගේ පොත සිංහල තූප වංශය. තවත් පොත් 3ක් තියෙනවා. දයන්නෙන්ම පටන් ගන්න. මතක තියන්න ක්‍රමේ. දයන්නෙන් පටන් ගන්න. දලදා කියලා දෙකක් පටන් ගන්නවා. දලදා සිරිත, දලදා පූජාවලිය. දලදා සිරිත, දලදා පූජාවලිය. ආයෙත් දයන් තව එකක් තියෙනවා දඹදෙනි අස්න. දලදා සිරිත, දලදා පූජාවලිය, දඹදෙනි අස්න. දලදා සිරිත දෙව් රද දම් පසඟිනාවන්. දෙව් රද දම් පසඟිනාවන්. මේ දෙකට කතුවරු අඥාතයි, මේ දෙක නැහැ. දලදා සිරිත, දෙව් රද දම් පසඟිනාවන්. දැන් මයිදරුවෝ කියමු බලන්න නැවතත් මේ පොත් 10. වෙස්සන්තර ජාතක කතාපොත, උම්මංග ජාතක කතාපොත, වීරසිංහ පතිරාජ ඇමතිවරයාගේ ජාතක කතාපොත, බහුකතෘ මණ්ඩලයක්. ඊට පස්සේ විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවන්ගේ පොත් 3යි. සඳකිඳුරුදා කව සිංහල බෝධි වංශය, අනාගත වංශය. පරාක්‍රමවේදීගේ පොත සිංහල තූප වංශය. දයන්නෙන් පොත් 3යි. දලදා සිරිත, දෙව් රද්දම් පසඟිනාවන්ගේ දලදා පූජාවලිය, දඹදෙනි අස්න. ඔය පොත් 10 මතක තියාගන්න. කුරුණෑගල තියෙන පොත්. ඊළඟට මම යනවා කෝට්ටේ යුගයට. කෝට්ටේ යුගයේ පුතේ රජතුමා ඔයලා මේවට දැනගෙන ඉන්නේ. රජවරු මං මතක් කරලා කිව්වා මේ රජවරුන්ගෙන් පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ 1 2 4 6. එහෙමනම් 6 වෙනි පරාක්‍රම බහු රජතුමා, ඒවත් සිරිපැරකුම් රජතුමා තමයි කෝට්ටේ යුගයේ ඉන්නේ. කෝට්ටේ යුගයේ ඔය සිරිපැරකුම් රජතුමා බව ග්‍රන්ථ වල නියුණා. පොත් ලිව්වා සිරිපැරකුම් රජතුමා. මේ කාලේ පුතේ, මේ කාලේ තමයි ලංකාවේ හොඳම පද්‍ය ග්‍රන්ථ ලියවෙන්නේ. ඒ නිසා මේ කාලේට යුගයට අන්වර්ථ නාම දෙකක් තියෙනවා. එකක් තමයි පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය දඹදෙණි යුගය. ඒ කාලේ තමයි හොඳම ගද්‍ය ග්‍රන්ථ ලියුනේ, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය වැනි. හැබැයි කෝට්ටේ යුගයේ හොඳම පද්‍ය ලියවෙනවා. ඒ නිසා මේ කෝට්ටේ යුගය කියනවා පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. අය කියනවා කෝට්ටේ යුගයට සංදේශ යුගය කියලා. ලංකාවේ සම්භාව්‍ය සංදේශ 8යි තියෙන්නේ. ඒ 8න් 5ක්ම ලියවෙන්නේ කෝට්ටේ යුගයේ. සැලලින් සංදේශය, පරිවි සංදේශය, හංස සංදේශය, ගිරා සංදේශය සහ කෝකිල සංදේශය. සැලලිහිණි, පරවි, හංස, ගිරා, කෝකිල. මතක තියාගන්න උත්සාහ කරන්න. සැලලිහිණි, පරවි, හංස, ගිරා, කෝකිල. 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 මේ සංදේශ පහම ලියන්නේ කෝට්ටේ යුගයේ. ඒ නිසා කෝට්ටේ යුගයට කියනවා සංදේශ යුගය කියලා. අන්වර්ථ නාම දෙකයි. පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය, ඊළඟට ආයි කියනවා නැත සංදේශ යුගය. සංදේශ පිළිබඳව තොරතුරු සියලුම සංදේශ පිළිබඳව අපි කතා කරන්න අවශ්‍යයි. මම කීපයක් කියන්නම්. පුතේ ලංකාවේ ප්‍රථම සංදේශය මයුර සංදේශය. ලංකාවේ ප්‍රථම සංදේශය මයුර සංදේශය. ලංකාවේ දෙවෙනි සංදේශය තිසර සංදේශය. මයුර සංදේශය ලියන්නේ කවීශ්වර කියලා කෙනෙක්. කවීශ්වර. තිසර සංදේශය ලියන්නේ හිමිනම. මේ ග්‍රන්ථ දෙකම සිව්පදාරි කාව්‍ය සංග්‍රහ
මේ දෙකම ගම්පොළ යුගයේ ලියවෙන්නේ. ගම්පොළ යුගයේ ලංකාවේ පළවෙනි සහ දෙවෙනි සංදේශ දෙක. ඊළඟට ලංකාවේ අවසන්ම සංදේශය සැවුල් සංදේශය සීතාවක යුගයේ අලගියවන්න මුගේතුමාගේ. සීතාවක යුගයේ අලගියවන්න මුගේතුමා. මම මේ සංදේශ පිළිබඳ වෙනම ඔයාලට තොරතුරු ගේන්න. මේ කෙටි කරුණු කීපයක් මෙතන මම කතා කරන්නේ. ඊළඟට සැලලිහිණි පරවී හංසගිරා කෝකිල කියන සංදේශ පහම කෝට්ටේ යුගයේ සැලලිහිණි සංදේශය තමයි ලංකාවේ තියෙන හොඳම කෙටිම සංදේශය. ලංකාවේ තියෙන හොඳම කෙටිම සංදේශය සැලලිහිණි සංදේශය. සැලලිහිණි සංදේශය කෙටිම සංදේශෙන්නේ අනිත් හැම සංදේශ පොතකටම වඩා කවි අඩුවෙන්ම තියෙන්නේ. කවි 108යි මේකේ තියෙන්නේ. වෙන කිසිම පොතක කවි මීට වඩා අඩු පොතක් නැහැ සංදේශයක්. ඒ නිසා ලංකාවේ කෙටිම සහ සංදේශ අතරින් හොඳම සංදේශයක් සැලලිහිණි සංදේශය. අපිට සැලලිහිණි සංදේශයෙන් තියෙනවනේ පාඩම මග විසිතු නේද? එතකොට ලංකාවේ දිගම සංදේශය කෝකිල සංදේශය. ඒක ලියවෙන්නේ කෝට්ටේ යුගයේ ඉරුගල් කුලතිලක හිමියන්ගේ කෝට්ටේ යුගයේ ලියවෙන දිගම සංදේශ කවි 291යි. මේවා පිළිබඳ තොරතුරු මතක තියාගන්න උත්සාහ කරන්න එපා. මම වෙනම වැඩසටහනක් ආයෙ නැවත කරනවා. ඊළඟට ලංකාවේ කෝට්ටේ යුගයේ ලියන ප්‍රථම සංදේශයේ පරවි සංදේශය රාහුල හාමුදුරන්ගේ අවසන් එක හංස සංදේශය. අවසන්ම සංදේශය හංස සංදේශය. ප්‍රථම එක පරවිය අවසන් එක හංසය. එතකොට බලන්න මේ සංදේශ පිළිබඳ තොරතුරු ඔයාලගේ විභාගයට අහනකොට මේ තොරතුරු ඔයාලා දැනගන්න ඕන. ඊළඟ කෝට්ටේ යුගයේ ගොඩක් තොරතුරු කතා කරන්න තියෙනවා. දැනගන්න අවශ්‍ය ඒවා තියෙනවා. උදේ කෝට්ටේ යුගයේ රාහුල හාමුදුරන්ගේ සැලලිහිණි පරවි පංචිකාපති බුද්ධි ප්‍රසාද සහ කාවිශේඛරේ රාහුල හාමුදුරන්ගේ මම ඔයාලට නැවත වැඩසටහනකින් මේ තොරතුරු සියල්ල දැනුවත් කරනවා. දැනට ඇති මේ කෝට්ටේ යුගය ගැන එහෙම සංදේශ පිළිබඳව එහෙම තොරතුරු ගොඩක් කතා කරන්න තියෙනවා. ඒ සාහිත්‍ය පොත පිළිබඳව විග්‍රහ එකිනෙක මම කරනවා. ඔයාලා ඒව බලන්න නරඹලා තොරතුරු හිතට ගන්න. එහෙමනම් අද දවසට මේ නිමා කරන පුතේ සියලු දෙනාටම ආයුබෝවන්.